සරායියේ සරා නෙමේ මල් සරා. අනේ සරායියේ තව එක chance එකක් දෙන්න. අනේ please. මල් සරා වුණත් විදින්නේ වතාවයි 2යි 3යි. ආදරේ කියන දේ සෙල්ලමක් වූ තරුණියකට මල් සරාද සෙල්ලම් බඩුවකි. පිස්සු කිරි හට්ටි. අනේ සරායියේ 2026ට මටත් 26යි. කසාද බැඳලා ළමයෙක් ඉන්න ඕන වයසේ මං තාම අපිර ජීබ්බ බලනවා. ෂි. පියුමි බැඳලා ජපන් ගියා. හිරුනිට බබාලා දෙන්නෙක් ඉන්නවා. තරුෂි ප්‍රෙග්නන්ට්. සඳුනිගේ දෙවෙනි කසාදෙත් කරගෙන. පීචන් සරායියේ පීචන්. මට තමයි ඔයා ට්‍රීට් කරන්න නැත්තේ. පීචන්නේ. උඹලා වගේ උන්ට දුන්නෙන් විදින්න තිබ්බේ ලව් කරන්න නෙමෙයි මැරෙන්න. මේක මගේ කරුමේ. පරම්පරාවෙන් හම්බුන ජොබ් කරනවට අපිටත් හොඳ වැඩේ. ඊතර නිකන් අතින් පයින් යනවා වගේ. විතල දාන්න කොහොඳ අත්තකට. තමුන් 12 වසර ඉද්ද තිබ්බ අර ලව්හුට පටේ මොකක්ද මේ මොකද්ද උගේ නම? කසුන්. කසුන්. ඌ හොඳ එකා. මේ සම්බන්ධයෙන් අපේ ගෙදරින් කේස් මට වඩා හොඳ කෙනෙක් වට හම්බෙයි කියලා තඩ්ඩි දාර බූටක් තිබ්බේ. දවස් 2යි ගියේ. අත්දොකු ටී-ෂර්ට් එකක් දාගෙන තඩ්ඩි ලොකු හෙල්මට් එකක් දාගෙන බස් එකක් කියලා හිතාගෙන ලයිට් දාලා CTC-ක් පැදලා අර රඟපු එකා කවුද? පසින්දු අයියා. අපේ ලොකු අම්මගේ පුතා. අන්න ඌ. ඌත් එක්ක පැටලුණා මතකද? ඉතින් ඔයා නෙව්වේ. මං එව්වේ කසුන්ව. උඹයි තෝරගත්තේ ළඟින් නෑදෑ වෙන අයියා පසින්දුව. ඊයා. හරි. පාසල් කාලේ ප්‍රේමයේ සාර්ථක නෑ අයියෝ. මං ඒක පසින්දු අයියට තේරුම් කරා. එතකොට මං අර එව්ව සඳරුවන් කොල්ලට මොකද උනේ? ඌ හරි හොඳ එකා. සඳරුවන් හොඳයි. හැබැයි ඌ ගාව පොඩ්ඩක් ගඳයි. ආදරයට උසමිටි කැත ලස්සන දුප්පත් පෝසත් බලපාන්නේ නැහැ කියලා තමුන්මනේ කිව්වේ. ඒ වුණාට ගඳ සූදනන් ටිකක් බාධාවක්. සඳරුවන් එක මට ඉන්න තිබ්බා. මට නහයක් කියලා එකක් තිබ්බේ නැත්තම්. කරුමය පණ පිටින් එන්නේ මෙන්න මේ වගේවත් එක්ක. කොල්ලනේ පරිස්සම් වෙයලා. සරායියේ විද්ද නැත්තම් මං තරහයෝ. අන්තිම ඊතලේ අන්තිම අවස්ථාව හරි